අයිබෝවන් අද අපි තනිමන්සලින් වල හම්බෙන්ඩාවේ විශේෂයෙන්ම කාන්තාවන්ට වැදගත්වෙන මාතෘකාවක් කරගෙන ඔයා මේ ජීවිතයේදී අති විශිෂ්ට ගැහැනියෙක් ලෙස පිපෙන්න නම් මෙන්න මේ කියන කාරණාටික ඔයා අනිවාරයෙන් දැනගෙනඉන්න ඕනි සහ ඔයා ඒ අනුව ජීවත්වවෙන්න ඕනි. එතකොට පුළුවන් ඔයාට වගේ ජීවිතයේ ලස්සනට ඉස්සරහට ගලාගෙන යන්න. මේ කාරණාටික ඉතාමත් අවබෝධින් අහල බලන්න. අවසානයේදී ඔයාගේ අදහස අපේ චැනල් එකේ කමෙන්ටුවකින් සඳහන් කරගෙන යන්න. ඉතින් එහෙනම් අපි කතාව පටන්ගම්. පළවෙනි කාරණය, ඔයා ජීවිතේ කිසිම දවසක කිසිම පිරිමියෙකුට බයවෙන්න එපා. ඔයාගේ ජීවිතේ වගේ ළඟම ඉන්න හස්බන් වෙන්න පුළුවන්, වගේ සහෝදරය වෙන්න පුළුවන්, එහෙම නැත්තං වගේ ප්‍රේමවන්තය වෙන්න පුළුවන්. මේ කිසිම කෙනෙකුට ඔයා බයවෙන්න අවශ්‍ය වෙන්නේ නෑ. හැබැයි ඔයා ඔවුන්ට දෙන්න පුළුවන් උපරිම ගෞරවය ලබා දෙන්න ඕනේ. දෙන්න පුළුවන් උපරිම වටිනාකම ඔවුන්ට ලබා දෙන්න ඕනේ. ඔවුන්ට කරන්න පුළුවන් උපරිමෙන් ආදරය කරන්න ඕනේ. මේ කාරණා සියල්ලක්ම ඇතුලේ ඔයා බයවෙන්න හොඳ නෑ. මොකද ඔයා පිරිමිගෙකුට බයවෙනවා කියන්නේ ඒක ඔයාගේ ආත්ම විශ්වාසය නැතිවෙන්න පුළුවන් කාරණයක්. ඒක නිසා ඔවුන්ට වටිනාකම් ලබා දෙන්න, ඔවුන්ට ආදරය කරන්න, ඔවුන්ට දෙන්න පුළුවන් උපරිම ගෞරවය ලබා දෙන්න. හැබැයි කිසිම දවසක බියවෙන්න එපා. කාරණාංක 2, ඔයා සමාජයේදී අන්ධයෙකු විදිහට හැසිරෙන්න එපා. කාන්තාවක් සමාජය ඇතුලේ අන්ධයෙකු විදිහට හැසිරෙනවා කියන්නේ ඇය අනිත් අයගේ භාවිතයට ප්‍රයෝජනයට ලක්වෙන්න පුළුවන් තියෙන අවස්ථාව වැඩි. ඔයා අන්ධයෙකු විදිහට නැතුව හොඳ අවබෝධයකින් සමාජය ඇතුලේ වැඩ කරනවා නම් ඔයා කිසිම වෙලාවක කාගේවත් පාවිච්චියකට ලක් වෙන්නේ නැහැ. කාගේවත් ඕනා එපාකම් වලට විතරක් ඔයා අහු වෙන්නේ නැහැ සහ ඔයා රැවටෙන්න තියෙන සම්භාවිතාවය ඉතාමත් අඩුයි. ඒක නිසා අන්ධයෙකු නොවි බුද්ධිමත්ව විශේෂම කාන්තාවක් විදිහට ඔයා සමාජයේ හැසිරෙන්න. කාරණාංක 3, ලංකාව වගේ රටවල් වල ගොඩක් කාන්තාවන් සමාජයේ ගැන තියෙන දැනුවත්භාවය ඉතාමත් අඩුයි. කාන්තාවක් විදිහට තමන්ගේ පෞරුෂත්වයේ ගොඩනගාගෙන ජීවත් වෙන්න නම් අනිවාර්යෙන් සමාජය ගැන ලොකු දැනුමක් තියෙන්න ඕනි. ඉතින් සමාජය ගැන දැනුමක් නැතිකම නිසාම ගොඩක් අය ගොඩක් පිරිමින්ගේ සහ අනෙකුත් අයගේ අතකොළු බවට පත්වෙනවා. ඒක නිසා කුඩා කාලේ ඉඳලම කාන්තාවක් විදිහට ඔයා වැඩෙන්න ඕනේ මේ සමාජය ගැන පූර්ණ දැනුමක් එක්ක. එහෙම නැති වුණොත් ඔයාට සමාජ ක්‍රමය ඇතුලේ හරි අමාරු වෙනවා ජීවිතේ ඉස්සරහට ගෙනියන්න. ඔයා මෝඩයි කියලා සමාජයට පෙනෙන්න කිසිම වෙලාවක හැසිරෙන්න එපා. සමාජ පිටතින් ඔයාව බලන අයට ඔයා හොඳ දැනුම් තේරුම් තියෙන බුද්ධිමත් ගැහැනියක්, බුද්ධිමත් කාන්තාවක් විදියට සමාජය ඉදිරියේ ඔයා හැසිරෙන්න. කාරණාංක 4, ඔයාගේ ජීවිතයට කාන්තාවක් විදියට ප්‍රශ්න එනකොට ඔයා ගොඩක් වෙලාවට තනිකමට ලක් වෙන්න පුළුවන්. තනි වෙනකොට ඔයාගේ හිතට දුකක් එන වෙලාවට ඔයා වැඩිපුරම කල්පනාකාරීව හැසිරෙන්න ඕනේ. මොකද ඒක තමයි ඔයාගේ ජීවිතේ වැදගත්ම අවස්ථාව වෙන්නේ. ගොඩක් වෙලාවට කාන්තාවන් තනිකම බෙදාගන්න යනකොට ඊට වඩා ලොකු අකරතැබ්බි වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක නිසා තනිකම, පාළුව, ඔයාගේ ගැටලු, ඔයාගේ ප්‍රශ්න කියන දේවල් බෙදා හදා ගන්නකොට ඔයා අනිවාර්යෙන් මේකට තෝරගන්න ඕන පුද්ගලයා කවුද කියන එක පිළිබඳව කල්පනාකාරීව අවබෝධයකින් යුතුව කටයුතු කරන්න ඕනේ. එහෙම කරොත් ඔයාට ඔයාගේ ගැටලු ප්‍රශ්න ඉතාමත් පහසුවෙන් විසඳගන්න පුළුවන් වෙනවා. කාරණාංක 5, ඔයාගේ ජීවිතය ඇතුළේ ඔයාට හිස් බවක් දැනෙනවා නම්, ඔයාගේ ජීවිතය ඇතුළේ ඔයාට තනිකමක් දැනෙනවා නම් ඒක ඕනවට වැඩිය සමාජයට කියන්න යන්න එපා. ශ්‍රී ලංකාව වගේ රටවල කාන්තාවන් ගොඩක් වෙලාවට තමන්ගේ තනිකම, තමන්ගේ හිස් බව, තමන්ගේ කාන්සිය, තමන්ගේ පාළුව කියන දේ හැමෝටම කියන්න උත්සාහ කරනවා. එයා හිතනවා මේ සමාජයෙන් ඒකට උත්තරයක් ලැබේ කියලා. හැබැයි ඒ වගේ අවස්ථාවල
ඔයා අපහසුතාවයට පත් වෙනවා සහ ඔයා අනිත් අයගේ ඕනා එපාකම් වලට පාවිච්චි වෙනවා ඇරෙන්න වාට විසඳුමක් ලැබෙන අවස්ථා ඉතාමත් සීමිතයි. ඒක නිසා වාගේ හිස් බව සමාජයට ඕනවට වැඩිය එළියට දාන්න යන්න එපා. ඒක ඔයාටම පාරාවල්ලක් විදිහට ලොකු ගැටලුවක් වෙලා ආපස්සට එන්න පුළුවන්. කාරණාංක 6. ඔයා කාන්තාවක් විදිහට මුදල් ණයට ඉල්ලා ගැනීමේදී ඉතාමත් කල්පනාකාරී විය යුතුය. ඔයාට අත්‍යවශ්‍යම මොහොතක ඇරෙන්නට ඔයා වෙනත් අයගෙන් මුදල් ණයට ඉල්ල ගන්න යන්න එපා. විශේෂයෙන්ම පිරිමි පාර්ශවයෙන්. ඔයා පිරිමි පාර්ශවයෙන් මුදල් ණයට ඉල්ල ගන්න යනවා නම් ඔයා ඔයාගේ පියාගෙන් එහෙම නැත්නම් ඔයාගේ සහෝදරයෙක්ගෙන් එහෙම නැත්නම් ඔයාගේ ස්වාමි පුරුෂයාගෙන් ඇරෙන්න වෙනත් පිරිමියෙක්ගෙන් මුදල් කියන කාරණය ණයට ඉල්ලන්න යනවා නම් ඒ ගැන ඔයා දෙපාරක් නෙවෙයි 10 පාරකට වැඩිය හිතන්න ඕනේ. මොකද ණය ආපසු පියවීමේදී එය මුදල්මය පියවීමකට වඩා එහා ගිය දරුණු ගණයේ පියවීමක් වෙන්න පුළුවන්. ඒක නිසා ඒ වගේ අවස්ථාවකදී ඔයා ඉතාමත් කල්පනාකාරීව තීරණ ගන්න. ඊළඟ කාරණය, කාන්තාවක් විදිහට ඔයා ආරාධනා නොකරන තැන්වලට කවදාවත් යන්න එපා. ඔයාට ආරාධනාවක් ලැබුණේ නැත්තම් ඔයා කවදාවත් යන්න එපා. ඔයාට ආරාධනාව අවසාන මොහොතේ වගේ කරනවා නම් ඔයාට අර ආරාධනා නොකර බැරිකමට වගේ ගැලවීමට වගේ ඔයාට ආරාධනා කරනවා නම් ඒත් ඔයා යන්න එපා. ඔයා ඔයාගේ ආත්ම ගෞරවත්වය, ඔයාගේ ඇතුලේ තියෙන පෞරුෂත්වය රැකගෙන ඔයා ඒ වගේ තැන්වලට සම්බන්ධ වීමෙන් වළකින්න. අනිත් කාරණේ තමයි ඔයා කාන්තාවක් විදිහට විශේෂයෙන් අදහස් ප්‍රකාශ කිරීමේදී කල්පනාකාරී වෙන්න. හැම මිනිස්සෙක්ම අදහස් ප්‍රකාශ කිරීමේදී කල්පනාකාරී වෙන්න ඕනේ. හැබැයි කාන්තාවන් විශේෂයෙන් කල්පනාකාරී වෙන්න ඕනේ අදහස් ප්‍රකාශ කිරීමේදී. මොකද තමන් ප්‍රකාශ කරන අදහස කාන්තාවකගේ ආත්ම ගරුත්වයට දැඩි ලෙස බලපෑම් ඇති කරනවා. ඒක නිසා කළ ප්‍රකාශයක් නැවත ඉල්ලාස් කරගන්න බෑ. නැවත ආපහු ගෙන්න ගන්නත් බෑ. ඒක නිසා කාන්තාවක් විදිහට අදහස් ප්‍රකාශ කිරීමේදී දැඩිසේ කල්පනාකාරීව අදහස් ප්‍රකාශ කරන්න ඉක්මන් වෙන්න යන්න එපා කිසිම විටක. මේ කාරණේ තමයි වැදගත්ම කාරණය. ඔයා ජීවත් වෙනකොට ඔයාට ප්‍රශ්න එනවා. ප්‍රශ්න ආවහම ඔයාගේ සාමාන්‍ය ජීවිතයේ හැසිරීම අනික් මිනිස්සු වගේම වෙනස් වෙන්න පුළුවන්. ඔයාගේ මූණෙන් ප්‍රශ්න තියෙනවා කියලා පේන්න පුළුවන්. අපි කොයිතරම් උත්සාහ කරත් ප්‍රශ්න නෑ කියලා පෙන්වන්න. හැබැයි ඒක සමාජෙට පේන්න පුළුවන්. අන්න ඒ අවස්ථාවලදී ඔයාගෙන් ඔයාගේ ප්‍රශ්නේ මොකක්ද කියලා අහන මිනිස්සුන්ට ඔයා උත්තර දෙන්න යනකොට කල්පනාකාරී වෙන්න ඕනේ. ඒ අහන කෙනා අනවශ්‍ය කෙනෙක් නම් ඔයා කිසිම මොහොතක ඔයාගේ ප්‍රශ්නයේ ගැටලුව කියන්න යන්න එපා. ඔයාගේ ප්‍රශ්නයේ ගැටලුව අවශ්‍යම කෙනෙක් සහ විශ්වාසවන්තම කෙනෙක් සමග පමණක් බෙදාගන්න. මොකද ඔයා කාන්තාවක් නිසා ඔයාගේ ප්‍රශ්න ගැටලු කියන්න ගිහිල්ලා අනවශ්‍ය කරදර ඇති කරගන්න ඔයාට සිද්ධ වෙනවා මේ සමාජය ඇතුලේ. ඒක හොඳින් මතක තියාගෙන අනවශ්‍ය අයට ඔයාගේ හේතු කාරණා පහදන්න යන්න එපා. අනිත් කාරණේ තමයි කාන්තාවක් විදිහට ඔයා ඔයාගේ සියලුම දේ ඔයාගේ උත්සාහයෙන් කරගන්න බලන්න. මොකද අපේ රටේ වගේ සංස්කෘතියක් තියෙන රටවල ඈත අතීතයේ ඉඳලම කාන්තාවන් ගොඩක් වෙලාවට පිරිමින්ගේ උදව්වෙන් පිරිමින් මත යැපෙමින් කරුණු කාරණා ඉෂ්ට කරගන්න හැඩ ගැහිලා තියෙන සමාජයක්. වර්තමාන වෙද්දි ගොඩක් වෙනස් වෙලා තියෙනවා. නමුත් තවමත් ඒ වගේ කාරණා අපිට සමාජෙ බලන්න පුළුවන්. ඒක නිසා ඔයාගේ සියලුම දේ තනිව කරගන්න උත්සාහ කරන්න. අවශ්‍යම වෙලාවකදී පමණක් අත්‍යවශ්‍යම කෙනෙක්ගෙන් පමණක් උදව්වක් ගන්න. ඒ අරෙන්න සියල්ල තමන් විසින් කරගන්න උත්සාහ කරන්න. අනිත් කාරණේ තමයි සමාජයේ අනිත් හැම කෙනෙක්ම වගේ කාන්තාවක් විදිහට ඔයා බාලයන් ඇසුරු කිරීමෙන් වළකින්න. විශේෂයෙන්ම මොකද කාන්තාවකට බාල ඇසුර නිසා යම්කිසි අවමානයක් ගොඩ නැගුණොත් ඒක පිරිමියෙකුට සාපේක්ෂව මගහරව ගන්න ඉතාමත් අපහසු වෙනවා. ඒක ජීවිත කාලය පුරාම තමන් පස්සෙන් පන්නන ගැටලුවක් වෙන්න පුළුවන්. මේක තමයි ලස්සනම කාරණය.
ඔයා කාන්තාවක් විදිහට ඔයා මොන තරාතිරමක මොන මට්ටමක හිටිය වුණත් ඔයාගේ මට්ටමින් ඔයාට පුළුවන් උපරිමයෙන් ලස්සනට අඳින්න. ලස්සන දේවල් පාවිච්චි කරන්න. ඔයාගේ බාහිර ස්වරූපේ සමාජයේ ඉදිරියේ හරි ලස්සනට තියාගන්න. මොකද ඔයාව නියෝජනය කරන්නේ ඔයාගේ මතුපිට ස්වරූපේ. ඔයාගේ ඇතුළාන්තයේ තියෙන දේවල් මිනිස්සු දන්නේ නැති වුණාට ඔයාගේ මතුපිටින් බලලා ඔයාව මිනිස්සු ග්‍රේඩ් කරන්න පුළුවන් එක එක මට්ටම් වලට. ඒක නිසා ඔයා පුළුවන් උපරිම විදිහට හැම වෙලාවකම ලස්සනට ඇඳලා ඉන්න උත්සාහ කරන්න. ඒ වගේම ඔයා කාන්තාවක් විදිහට හැකිතාක් ඉක්මනට ජීවිතේ සාර්ථක කරගන්න. සාර්ථක කරගෙන ගොඩක් වෙලාවට විවාහ වෙන්න කලින් ඔයාගේ තියෙන බලාපොරොත්තු අරමුණු ඉෂ්ට කරගන්න. ඔයාට විඳින්න තියෙන දේවල් ඔයා විඳින්න. ඔයාට යන්න ඕන තැනක ඔයා යන්න. ඔයාට කරන්න හිතෙන හොඳයි කියලා හිතෙන දේවල් ඒ විදිහටම කරන්න. ඒ දේවල් ජීවිතේදී එන්ජොයි කරන්න. මොකද පහු වෙනකොට ඔයාට ඒ දේවල් කරන්න බැරි වුණා කියලා පසුතැවෙන්න ඉඩ තියන්න එපා. අවසාන කාරණය, ඔයා කිසිම අවස්ථාවක පිරිමියෙක් මත යැපෙන්න එපා. ඔයා කාන්තාවක් විදිහට අනිවාර්යෙන් ඔයාගෙම කියලා ආදායම් මාර්ගයක් හදාගන්න. ඔයාගේ අධ්‍යාපන මට්ටම කුමක් වුවත්, ඔයාගේ පවුල් පසුබිම තරාතිරම කුමක් වුවත්, ඔයා ඔයාටම කියලා පොඩි හරි ආදායම් මාර්ගයක් හදාගෙන තියෙන්න ඕනේ. මොකද ඒක තමයි ඔයාගේ ජීවිතේ ඔයාගේ පෞරුෂත්වය නගා සිටවන්න වැඩිපුරම ඉහළ වෙන කාරණය. ඔයා ස්වාමි පුරුෂයා මත හෝ වෙනත් පිරිමියෙකු මත යැපෙනවා කියන්නේ ඔයාට ඔයාගේ හැම ඕනා එපාකමක්ම ඔහුගෙන් ඉෂ්ට කරගන්න වෙනවා. ඒක ඔයාට යම්කිසි දවසක ලොකු පසුතැවිල්ලකට හේතු වෙනවා. කවදාවත් තමන්ගේ අතේ නෑ කියන හැඟීම තමන්ට දැනෙන්න ඉඩ තියන්න එපා. විශේෂයෙන් කාන්තාවක් විදිහට ඔයා ඔයාගේ ආදායම් මාර්ගය, ඔයාගේ ආර්ථික ස්ථායීතාවය හදාගන්න. ඒක තමයි ඔයාට මේ ජීවිතයේදී ගොඩක් ප්‍රශ්නවලට විසඳුමක් විදිහට තියාගන්න පුළුවන් කාරණය. ඉතින් මේ හැම කාරණයක් එක්කම කාන්තාවක් විදිහට ඔයා හරි ලස්සනට ජීවත් වෙන්න. ඔයාගේ ජීවිතේ ගොඩනගා ගන්න. විශේෂයෙන්ම මේ රට ඇතුලේ ජීවත් වෙන කෙනෙක් විදිහට ඔයාට සිද්ධ වෙනවා ගොඩක් අභියෝගවලට මුහුණ දෙන්න කාන්තාවක් විදිහට ඔයා ඉපදුනා නම්. ඒ අභියෝග සියල්ලම ජය ගන්න නම් ඔයා මෙන්න මේ කියන කාරණා ගොඩක් දේවල් හරියාකාරයෙන් ඉෂ්ට කරන්න ඕනි. එහෙම කරනකොට තමයි ඔයාට පුළුවන් වෙන්නේ ඔයාගේ ජීවිතේ හරි ලස්සනට ඉදිරියට ගලාගෙන යන්න. කාටවත් අතපාන්න යන්න එපා. සමාජයේ ඉදිරියේ අවලස්සනට ඉන්න එපා. කාගෙන්වත් කතාවක් අහන්න එපා. බැනුම් අහන්න තියාගන්න එපා. කිසිම කෙනෙක් මත යැපෙන්න එපා. ඔයාගේ සාර්ථකත්වය උදෙසා ඔයා මහන්සි වෙලා වැඩ කරන්න. දවසක ඔයාට ලස්සන ජීවිතයක් උරුම වෙයි. එසේ වෙන්න කියලා අපි තනි මන්සලෙන් හදවතින් ඔයාලට ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි ගිහින් එන්නම්. මේ කියපු අදහස් ගැන ඔයාලට මොන හරි අදහසක් තියෙනවා නම් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. අපි ආයෙත් දවසක හම්බෙමු. අපි සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. ඔබට ජය.